ගිනි අවියක සිවනැල්ල, තනිවම චලනය වන මූර්තිය, ගමක රහසිගත සමුළුවක බිඳවැටුණු ජීවිත, හෙලන් ෆොස්ටර්ගේ ආත්මය. 825 ෆොරස්ට් පාරේ බිහිසුණු රහස හෙළි කරන්න එන්න අපිත් එක්ක. කතාව ආරම්භ වෙන්නේ චක් විශාල මුදලක් ගෙවා මිලදීගත් තමන්ගේ සුකූපභෝගී බංගලාවකට යන දර්ශනයකින්. ඒත් එහි බිත්තිවලින් ජලය කාන්දුවන බව ඔහු දකිනවා. බියටපත් ඔහු ඒවායේ ඡායාරූපගෙන ඉඩම විකුණු ඒජන්ටයට යවලා අතර තරහින් ඔහුට බනිනවා. ඊළඟට ඔහු බිරිඳ මාරියාගේ ඇඳුම් නිර්මාණ ස්ටුඩියෝවට යනවා. එහිත් කාන්දුවක් තිබේදයි බලන්න. මාරියා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඔහු යන විට ඇය සජීවී විකාශනයක යෙදෙනවා. ඇගේ රසිකයන්ට නවතම මෝස්තර ගැන කියමින්. ස්ටුඩියෝව බිහිසුණු ලෙස නිශ්ශබ්දයි. ඒත් එහි කොනක තිබෙන පැරණි මූර්තියක් චක්ගේ ඇස ගැටෙනවා. මාරියා ඒ මූර්තියට බෙහෙවින් ආදරය කළා. ඒ නිසා එය බංගලාවට ගෙනාවා. ඒත් එහි බිහිසුණු බැල්ම චක්වති ගැස්සීමට ලක් කරා. බංගලාවෙන් එළියට යන චක්ට අසල්වැසි ලෑරි හමු වෙනවා. ලෑරි බංගලාව විකුණු බවට පුදුම වෙනවා. එහිදී ඔහු බිහිසුණු රහසක් හෙළි කරනවා. බංගලාවේ පෙරහිමිකරු එහිදී සියදි විනාසා ගත්තා. ඒජන්ත ඒ බව සංගවලා තිබුණු බව චක්ට දැනෙනවා. ගෙදර ආපසු යන ඔහු කාන්දු ඡායාරූප නැවත බලනවා. එවිට එක් ඡායාරූපයක ගිනි අවියක් බිත්තියක එල්ලා තිබුණු රයිෆලයක් දිස් වෙනවා. ඒත් බංගලාවේ එවැනි අවියක් තිබුණේ නැහැ. චක්ගේ හිතේ බියක් ඇති වෙනවා. ඒ රයිෆලේ එතනට ආවේ කොහමද? පසුදා උදෑසන බංගලාවේ ගෙවත්තේ ඇවිදින චක් මාරියාගේ මූර්තිය ගෙවත්ත මැද අමුතු ලෙස තිබෙනවා දකිනවා. එහි ගෙනාවේ කවුද? එහිදී ඔහු හමු වෙනවා. ඒත් ඔහුත් මේ ගැන පුදුම වෙනවා. චක්ට සැකයි මේ ඔහුගේ බාල සහෝදරියු ඉසබෙල්ගේ වැඩක්ද කියලා. ඉසබෙල් ඔවුන්ගේ මවගේ මරණයෙන් පසු මානසිකව අස්ථාවරයි. බොහෝ විට බිහිසුණු සිහින දකිනවා. ලැරි චක්ට ඉසබෙල්ගේ මානසික තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියනවා. එසේම ගමේ ඉතිහාසය ගැන දැනගන්න පුස්තකාලයෙන් පොත් අරගෙන කියවන්න යෝජනා කරනවා. ඒ වගේම ගමේ සමාජ හමුවකට එන්න ආරාධනා කරනවා. පුස්තකාලයට යන චක් ගමේ ඉතිහාසය ගැන පැරණි පොතක් හොයාගන්නවා. එහි 1980 දී පැවති රහසිගත සමුළුවක් ගැන සඳහන්. එහිදී ඇෂ්ලි නම් තරුණියක් ඇඳුම් මැස් වලින් චක්ට අනතුරු ඇඟවනවා. ගමේ රහස් හොයන්න යන්න එපා. ඒක භයානකයි. චක් එය නොසලකා පොත් රැගෙන එනවා. එහිදී පුස්තකාලකරුවා ඒ පොත් දැක BNS ලොකු කරනවා. මේ තැනගෙන හොයන්න යන්න එපා. ඒ කාටවත් යන්න පුරුවන් තැනක් නෙවෙයි. ඇය කියනවා. චක් තමන්ට ඉතිහාසය ගැන විතරයි උනන්දුව කියලා එතනින් එනවා. ඒත් පුස්තකාලකරුවාගේ බියකරු බැල්ම ඔහුව කලබල කරනවා. එදින සවස චක්ගේ හිටපු සිසුවිය ඔලීවියා සංගීත පාඩමකට යනවා. චක් සංගීත ගුරුවරියෙක් ඔලීවියාට ජලය ගෙනෙන්න කුස්සියට යනවා. එවිට පියානෝ එකකින් වෘත්තීමය වාදනයක් ඇසෙනවා. නමුත් ඔලීවියා ඒ වෙද්දි චක් එක්ක කුස්සියේ. මේ කවුද? ඔලීවියා බියෙන් අහනවා. චක් පියානෝ එක ළඟට දුවනවා. ඒත් එහි කිසිවෙක් නැහැ. ශබ්දේ නැවතිලා බියටපත් ඔලීවියා බංගලාවෙන් දුවලා යනවා. චක්ගේ හිතේ බංගලාවේ රහස ගැන තවත් බියක් ඇති වෙනවා. රාත්‍රියේ චක් ලැරීගේ ආරාධනයෙන් ගමේ සමාජ හමුවකට යනවා. එහිදී පුස්තකාල හිමිකරු ඇතුළු කුඩා පිරිසක් 1980 දී සිදු වූ බීසුණු කතාවක් ගැන කතා කරනවා. හෙලන් ෆෝස්ටර් නම් කාන්තාවක් ඇගේ දියණියට එල්ල වූ බුලී කිරීම නිසා බංගලාවේදී තුවක්කුවකින් සියදුවි නසාගත්තා. එතෙන් සිට ගමේ වාර්ෂිකව රහසිගත සියදිවි නසාගැනීම් සිදු වෙනවා. හෙලන්ගේ ආත්මය තවමත් මේ බංගලාවේ ඉන්නවා. පුස්තකාලකරුවා බියෙන් කියනවා. ඇයගේ ගෙදර රහස හෙළි වෙනකන් මේ ශාපය නවතින්නේ නැහැ. හමුව බීසුණු වෙද්දී චක් එළියට එනවා. එවිට ආසන්න පැරණි පල්ලියකින් කාන්තා හිනාවක් ඇසෙනවා. බියටපත් ඔහු
බංගලාවට දුවනවා. එදින රාත්‍රියේ ඉසබෙල්ගේ නානකාමරයේ බල්බය ඉබේ දැල්වෙනවා. ඇය බල්බය නිවනවා. ඒ ටික වෙලාවකින් එය නැවත දැල්වෙනවා. බියටපත් ඇය බල්බය ගලවා මේසේමට තබනවා. ඒත් රාත්‍රියේ අමුතු ශබ්ද සෙවණැලි ඇයව බියගන්වනවා. උදෑසන ඇය මේ ගැන ලූක් නම් මිතුරාට කියනවා. ලූක් ගමේ බිහිසුණු කතා ගැන දන්නවා. ඒත් ඔහුත් මේ ගැන බිය වෙනවා. එවිට චක් ඉසබෙල්ව ගෙදරට කැඳවනවා. මොකද මාරියාගේ ස්ටුඩියෝවේ බිහිසුණු දෙයක් සිදු වෙලා. මාරියා සජීවී විකාශනයකදී මූර්තිය තනිවම චලනය වන බව දකිනවා. ඇගේ රසිකයන් බියෙන් පණිවිඩ යවනවා. ඒත් මාරියා එය බැරෑරුම්ම ගන්නේ නැහැ. එවිට මූර්තිය අතුරු දන් වෙනවා. ආසන්න කාමරයකින් ලොකු ශබ්දයක් එද්දී ඇය බියෙන් එය බලන්න යනවා. මූර්තිය බිහිසුණු ලෙස තනිවම ගෙදර ඇතුලේ ගමන් කරනවා. චක් මේ බව අසූවිගස ගෙදර එනවා. ඔවුන් මූර්තිය ගිනි තබනවා. ඒත් බංගලාවේ බිහිසුණු බලවේගය ඉවත් වෙන්නේ නැහැ. චක් මාරියා ඉසබෙල් බංගලාවෙන් ඉවත්වීමට තීරණය කරනවා. ලූක් 1923 සිතියමකින් 825 ෆොරස්ට් පාර හඳුනා ගන්නවා. ඒ බංගලාවේ පැරණි ලිපිනය. චක් සහ ඉසබෙල් එහි යනවා. ඒ ඔවුන්ගේ බංගලාවේ අනුරුවක් බව දකිනවා. එහිදී හෙලන්ගේ ලිපි හමු වෙනවා. බුලිකිරීම් ගැන ලිවූ ආපසු ලැබූ ලිපි. ඒ ලිපිවල ලිපිනය 825 ෆොරස්ට් පාර. එවිට ගෙදරදී මාරියා 1980 ගැන කතා කරනවා. හෙලන්ගේ ආත්මය ඇයව අල්ලාගෙන. චක් සහ ඉසබෙල් බිහිසුණු බලවේගයකින් ගේ තුරට ඇදී යනවා. කතාව බිහිසුණු ලෙස අවසන්. 825 ෆොරස්ට් පාරේ රහස තවමත් විසඳුනේ නැහැ. මේ වගේ බිහිසුණු රහස් තවත් බලන්න අපේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. කමෙන්ට්ස් වලින් ඔයාලගේ අදහස් කියන්න.